හෙලෝ ළමයි ඔන්න ඉතින් අපි දැන් යන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ. යුනිවර්සල් ස්ටුඩියෝ යන්න කලින් අපි සෙන්තෝසා ගිහලා මෙට්‍රෝ එකේ යන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් හැමෝම යන්නේ මෙට්‍රෝ එකට යන්නයි. මෙට්‍රෝ එකේ යද්දී වටපිටා බලද්දී මාරම ලස්සනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මොකද මෙට්‍රෝ එක යන්නේ පළවෙනි පාර තමයි මේ මම. සිංගප්පූල මාරම ලස්සන ඇත්තට වටපිටාව. හම්මෝ ඇති යාන්තන් ඔන්න අපි දැන් යුනිවර්සල් ස්ටුඩියෝ එකට ආවා. මට ඕන යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන්න. හැබැයි අපිට ඩිස්නි වර්ල්ඩ් නම් යන්න බැරි වුණා. ඒ අය කියලා මම වීඩියෝ එකේ අන්තිමටම ඔයාලට කියන්නම්කෝ. හැබැයි අපි ගියා ඇක්වරියම් එකට. මේ තියෙන්නේ අපි ගත්ත වීඩියෝස්යි ෆොටෝස්යි. අන්න ඉතින් ඒවත් චුට්ටක් බලලා ඉන්නකෝ ඔයාලා වීඩියෝ එකේ තියෙන. ඔන්න ඉතින් අපි දැන් සී ඇක්වරියම් එකට යන්නේ. ඔයාලට පේනවා ඇති ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දැන් අපි ඇතුල් වෙලා ගියා. බලන්නකෝ ඒකේ ලස්සන මම ඔයාලට වීඩියෝස් වල දාලා තියෙනවා. හරිම ලස්සනයි ඇතුළ ඔක්කොම. ඔන්න මේ මං ආසම තැන ජෙලිෆිෂ්ලා බලන්න හරිම ලස්සනයි. ඔරෙන්ජ් කලර් තියෙන වයිට් කලර් ජෙලිෆිෂ්ලා ඉන්න හරිම ලස්සනයි. දැක්කම මාරම ආසයි ඒවා. අපි දැකලා තියෙන කාටුන්ස් වලනේ වීඩියෝස් වලනේ විතරනේ මං ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මෙතනදී. Perfect night tonight. It's now or never. Come on, let's light up the sky. අපි මෙතනට වෙලා චුට්ට වෙලා හිටියා.
මේ ඉන්න ටික වෙලාවේදී මේ මල් ටැංකිය දිහා බලන් ඉඳි මාරම හිතට සනීපයක් දැනෙන්නේ. මම කිව්වනේ ඇයි අපිට ඩිස්නි වර්ල්ඩ් යන්න බැරි වුණේ කියලා. බලන්නකො වෙදේක නිසා ඩිස්නි වර්ල්ඩ් එකේ සමහර ඒවා වහලා තියෙන්නේ. ඒක නිසා අපිට යන්න බැරි වෙන. හරිම දුකයි. ආපු වෙලාවේ යන්න බැරි වෙච්ච එක නම් ඔන්න ඉතින් ආයෙ පාරක් අපි එන්න try කරමු. ඔන්න ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. බලන් හිටිය ඔයාලට ස්තුතියි. ඔන්න ආයෙ මං එන්නම්. like කරලා share කරලා follow කරලා තියාගන්න. අනේ මට කියන්න අමුතුකානේ අපි මේ කොහෙද ආවේ කියලා. මර්ලෑන්ඩ් පාක් එකට තමයි ආවේ. ඔන්න අන්තිමට අපි ගියේ මෙතනින්. ඔන්න එන යාළුවනේ ගිහින් එන්නම් ඊළඟ vlog එකෙන්. bye